අද ඉතින් දෙන්නටම නිවාඩු. ඔන්න ඉතින් අපේ කවු දේනම් අඬන්න ගන්නවා හොගාලා පොඩි කෙට්ට වඩා අපන්. ඈ පේනවනේ දැන් තියෙන මූණ hina. දැන් ඉතින් දන්නවා කොහේ හරි යන්න කියලා. ඇල්ලුවා නේද අල්ගමැල්ල. ඈ බලකෝ hinaව මේකේ. දැන් ඉතින් මොනව කරන්නද යන්නත් දෙපැයි. ඉතින් අපි යන්න ඕනේ මේරිගම ඉඳන් පස්සාල පැත්තට. ඔන්න ඉතින් ටිකක් දුර යනකොට නහයෙන් අරන්න පටන් ගත්තා. අනේ අයිස් එකක් කමුකෝ. අනේ අයිස් එකක් කන්න ඕනේ. ඔය වචන ඇහිලා දැන් එපා වෙලා තියෙන්නේ යාළුවනේ මොනව කරන්නද? දැන් ඉතින් අයිස් එකකුත් තරන් දීලා ඔන්න අපේ සගයෝ ටික. සගයොත් එක්කලයි යන්නයි යන්නේ. සගයෝ නම් ටිකක් ලැජ්ජයි මොන පෙන්නන්න. ඉතින් අයිස් එකක් කාලා ඔන්න අපි ආයෙත් ගමන පටන් ගත්තා. දැන් නම් ටිකක් ළඟයි. ඒ වුණාට පාන්නක තියෙන ලස්සනනේ. වණන් තියෙන්නේ මීටර් 500යි. දැන් යන් ඔය තියෙන්නේ බෝඩ් එක ලස්සනට. දැන් නම් ඉතින් එකී ගාලා hina වෙනවා. නාන්නේ දුම් ගත්තද කියලා නාන්න ඕනේ නැහැ කිව්වා. මෙච්චර වතුර දිනනකොට ගෙදර ගිහින් ආය නාන්න පුළුවන්ද? ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ පාක් එකට. ඉතින් වාහන මෙතනින් දාලා වලට යන්න පුළුවන් ටිකට් එක රුපියල් 100ක් 150ක් වගේ තමයි වෙන්නේ. බයික් එකට නම් ගත්තේ 50යි. බයික් එකයි ඉතින් ස්ටෝර් ගන්න ටික ලොකුයිනේ හින්දා 50ක් ගත්තා. ඒකටයි පුස් සයිකල් වලට රුපියල් 50ක් ගත්තා. පුස් සයිකල් දෙකයි. ඉතින් පාකයෙන් එළියට බැහැලා පයින් තමයි යන්න තියෙන්නේ. වාහනේ යන්නත් පුළුවන්. ඉතින් පල්ලෙහා ගිහින් දාන්න ඉඩ නැහැනේ. ඉතින් අපි අද හිතාගෙන ආවේ අල්ගමැල්ලේ උඩටම යනවා කියලා. ඉතින් පල්ලෙහාටම ගිහිල්ලා පල්ලෙහා ඉඳන් උඩටම එන්න අපි හදද්දි බෑ මාර සෙනගක් ඉන්නේ. පල්ලෙහා ඉන්නවා එන සෙනග. ඒ හින්දා අපිට පල්ලෙහා පැත්ත වීඩියෝ කරන්න බෑ. මොකද නාන කට්ටිය ඉන්නවා. ඒ අය දැක්කොත් එහෙම එතන ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් යාළුවනේ මම නම් හිතුවනේ අද මෙච්චර සෙනගක් ඉඳී කියලා. කරන්න දෙයක් නැහැ. ඒකත් ඉතින් අවාසනාවන්තකම තමයි. මොනව කරන්නද? ඉතින් කමන්නේ. අපි උඩහා ටික හරි බලමුකෝ. ඉතින් මේ තියෙන්නේ පල්ලෙහා පැත්ත. ඔතනින් පල්ලෙහාට තව තියෙනවා. පෙන්වන්න විදියක් නැහැ මම අර කිව්ව ප්‍රශ්න ටිකත් එක්ක. ඉතින් ඔතන තියෙනවා රෙස්ටෝරන්ට් එකක්. ඔතන උඩ. ඉතින් ඒ කෑම බීම වලට ඕන රූම්ස් හැමදේම වගේ එතන ගන්න පුළුවන්. ඉතින් ඔතනින් එහා පැත්තට යනකොට අපි තේපද්දක් මැද්දෙන් මෙන්න මෙහෙම ඇවිදගෙන එනවා. මම උඩාට යන්න ඕනේ. මම ගිහිල්ලා තව යනවා. තවත් යනවා. ඉතින් තේ කඩන්න එපා. තේ කැඩුවට වැඩක් නැහැ. උණු වතුර නැති හින්දා තේ බොන්න විදියක් නැහැ. දැන් ඇතිනේ නේ කියෙව්වා. ඔයාලම් බලන්න කොහොමද මෙතන තියෙන සුන්දරත්වය කියලා. ඉතින් කඳු ටික බැහැගෙන පල්ලම නැගගෙන උඩටම ආවා. තව ටික දුරක් යන්න තියෙනවා. මේ ඉන්න මේ මැද හරිය. ඉතින් බලන්නකෝ ලස්සන. දැන් ඉතින් ඕම් පොඩි උන් දෙනා නාන්නවා. ඉතින් උන්නානකන් ඉන්නත් එපා. උඩහාට යන්න. නාගන ඉල්ලකෝ මොන මොකලවත් මන් දන්නේ. ආය නම් තොපි එක්කන් ඉන්නේ නැහැ. නාපියවක ඇති වෙන නාලා මිරිස් තවදාගෙන අම්මට මුණ දීපන් ඈ. මට නම් කියන්න එපා බෙහෙත් තරම් දෙන්න ලෝකෝ අය බෙහෙත් තරම් දෙන්න අයියේ කියලා කතා කරන්න එපා ඈ. ඉතින් මේ හරියනම් වතුර මැද නිදා ගන්න හිතුණා. ඒ තරම් ලස්සනක් තියෙනවා. ඒ තරම් සීතලක් තියෙනවා. එතන නම් තනිකර නිකන් අර ගිගරිව වේනවනවා වගේ අන්නේ ෆීලින් එකකින් සාමාන්‍ය රෑ 7:00ට ගිගරිවකට කියනවනවා වගේ ඒ ෆීලින් එක තමයි මෙතන ආවේ තනිකර මට නම්. අම්මෝ මෙහෙ ඉවසන්න බෑ සීතල. ඉතින් අන්න ඉන්නවා අපේ වයිෆා. ඒ බතලි දැන් නම් උඩටම ඇවිල්ලා දෙන්නේ. උඩම කිව්වට තව උඩහට තියෙනවා. මෙතනින් එහාට නම් යන්න බෑ. මෙතනින් එහාට තියෙන දඩාර කැලයක්. ඉතින් යනවා නම් වතුර පාරෙන් මැද්දෙන්ම යන්න ඕනේ. ඉතින් මේ හරිය ගල් තියෙන පොඩි අය එහෙම එකන් එනවා නම් පරිස්සමට බලා ගන්න. ඔයාලා දැනගන්න ඕනේ. ඔයාලගේ ප්‍රවේශම ගැන ඔයාලා බලා ගන්න ඕනේ. ඉතින් මේ හරිය මාර ලස්සන තැන් තියෙන්නේ.
ඇවිල්ලා බලන්න කොළඹ ඉඳන් එන්නත් පුළුවන්. කොළඹ නොවාලට ඕන තැනක ඉඳන් එන්නත් පුළුවන්. කවුරුත් එන්න එපා කියලා නෑනේ. ඉතින් ඇවිල්ලි ඉවරලා සාමාන්‍ය පරිසරයට ආදරය කරන මිනිස්සු ආවට කමක් නැහැ. මොකද ඉතින් මේ හරි පට්ට සංවේදී තැන් තියෙන්නේ. ඒ කියන්නේ මාර ඒ කියන්නේ අර ඒ තියෙන මෙව එක නැති කරන්න එපා. සබාදාමත් එක්ක ආදරෙන් බැඳෙන්න. මොකද මේ වගේ තැන් පිහිටන්නේ බොහොම කලාතුරකින්. අනික මේ වගේ තැන් හැමතැනම නැහැ. ලෝකේ හැමතැනම මේ වගේ තැන් නැහැ. අපේ ලංකාවේ විතරයි මේ වගේ සුන්දර තැන් තියෙන්නේ. ඉතින් බලන්නකො වතුර ටිකේ ලස්සන. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ගොඩක් කට්ටිය මම දැක්කා යෝගට් කප් අරක්කු බෝතල් බියර් බෝතල් ඔය වගේව දාලා යනවා. ඉතින් බත් මුලක් ගෙනාවත් බත් මුල කාලා ගෙදර අරන් යන්න බැයි නම් මෙතෙන්ට එන්න එපා. ඒ තරම් ලස්සන තැනක් ඔය වගේ මිනිස්සු ඇවිල්ලා විනාශ කරන්න එපා. ඉතින් යාළුවනේ මම මෙතනින් සමු ගන්නවා. මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලගෙන් පොඩි හරි සබ් එකක් ලැබෙනවා නම් මම තව වීඩියෝ එකක් අරගෙන එනවා ඉස්සරහට. මම හිතාගෙන ඉන්නවා ඔයාලා මට උදව් කරයි කියලා. එහෙනම් යාළුවනේ අපි ගිහින් එන්න. බුදු සරණයි. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවාට ඔයාට බොහොම ස්තුතියි. එහෙනම් යාළුවනේ බයි බයි. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද මම තව වීඩියෝ එකක් අනිවාර්යෙන් ළඟදිම ගේනවා. මේකේ ෆුල් රිවිව් එකක් ගේන්න. ඒ කියන්නේ පල්ලෙහාටම ගිහලා පල්ලෙහා ඉඳන් උඩටම එන වීඩියෝ එකක් මම අනිවාර්යෙන් ගේනවා. මට ඉතින් ටික දවසක් දෙන්න. මොකද හැමදාම නිවාඩු නෑ. ජොබ් එක කරගන්නත් එපැයි. එහෙනම් යාළුවනේ ගිහින් එන්න. බුදු සරණයි පරිස්සමෙන් ජය වේවා හැමෝටම.